ඔයා දැනටමත් ව්‍යාපාරයක් කරගෙන යන හරි ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න හරි කෙනෙක් නම් මේ වීඩියෝ ඔයාලට ගොඩක් වටිනවා. ඒ නිසා වීඩියෝ ස්කිප් නොකර දිගටම බලන්න කියලා පුංචි මතක් කිරීමක් කරනවා. ඒ වගේම තමයි යාළුවනේ ඔයාගේ ව්‍යාපාරයේ අනන්තතාවය තහවුරු කර ගැනීමට අනිවාර්යයෙන්ම නමක් දාගන්න ඕනේ. ඒ වගේම එහි නීත්‍යානුකූල බව තහවුරු කර ගැනීමටත් අනිවාර්යයෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකය ලබා ගැනීම අනිවාර්ය වෙනවා. මේ විදිහට ඔයාගේ ව්‍යාපාරය කොහොමද ලියාපදිංචි කරන්න කියලා දෙන්නයි අද මම වීඩියෝ හරහා උත්සාහ ගන්නෙ. ඒ නිසා මේ වීඩියෝ ස්කිප් නොකර දිගටම බලන්න කියලා නැවත වතාවක් ඔයාගෙන් ඉල්ලීමක් කරනවා. මේ පිළිබඳව වැඩි විස්තර කතා කරන්න කලින් වෙනදා වගේම අදත් මතක් කරනවා මේ වීඩියෝ බලන ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මේ වගේ වටිනා වීඩියෝ දාපුවම ඔයා ගාවට ගෙන්න ගන්න මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා. දැන් ඔයා හිතන්න ඔයාගේ නම දුමිදු ලක්ෂාන් කියලා. ඔයාගේ ව්‍යාපාරයේ නම දුමිදු ලක්ෂාන් කියලා නමක් දාලා තියෙනවා නම් මේ රෙජිස්ටර් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් දුමිදු කැෆේ, දුමිදු ස්ටෝර්ස් වගේ ඔයාගේ නමට හාත්පසින්ම වෙනස් නමක් මේ හරහා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කරගන්න ඕනේ. මේ විදිහට බලනකොට ඔයාගේ ව්‍යාපාරයේ බැංකු කටයුතු එහෙම නැත්නම් ටෙන්ඩර් කටයුතු නියෝජිතයෙකු හෝ සැපයුම්කරුවෙකු ලෙස යම්කිසි ආයතනයක සැපයුම්කරුවෙකු ලෙස ලියාපදිංචි වෙන අත්‍යවශ්‍ය නීත්‍යානුකූල ලියවිල්ලක් තමයි මේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකය. ව්‍යාපාරය පවත්වාගෙන යන ඔයාට අත්‍යවශ්‍යම ලියවිල්ලක් වෙන ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකය ලබා ගන්න කොහොමද කියලා දැන් අපි බලමු. ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ ව්‍යාපාරය පවත්වාගෙන යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ප්‍රාදේශීය සභාවට ගිහින් නැත්නම් නගර සභාවට ගිහිල්ලා විමසීම් කවුලේ නිලධාරියෙකු හම්බෙලා කියන්න ඔයා ස්වයං රැකියාවක් කරන්න පටන් ගන්න තියෙනවා මට වෙළඳ බලපත්‍රයක් ලබා ගන්න ඕනේ කියලා. එතකොට ඒ නිලධාරියා ඔයාට මඟ පෙන්වීමක් සිදු කරයි ඒ සම්බන්ධව කටයුතු කරන ඒ නිලධාරියාට ඔයාව සම්බන්ධ කිරීම හරහා. එතකොට ඒ සම්බන්ධව කටයුතු කරන ඒ අදාළ නිලධාරියා ඔයාට ආයුධම් පත්‍රයක් දෙයි. සමහර විට ඔයා මැෂින් එකක් භාවිත කරනවා නම් පරිසර සහතිකයක් ගන්නත් අවශ්‍ය වෙනවා. එහෙම වුණොත් තවත් ආයුධම් පත්‍රයක් ඔයාට ලබා දෙයි. පරිසර නිලධාරියාගෙන් පරිසර සහතිකයක් අරගන්න. ඒ සඳහා රුපියල් 200ක් වගේ අය කරයි ඔයාගෙන්. සමහරට මේ මිල ගණන් වෙනස් වෙන්නත් පුළුවන්. ඒ පරිසර නිලධාරියා ඔයාගේ ව්‍යාපාර ස්ථානයේ පරීක්ෂා කරන්න එනවා. ඒ පරීක්ෂාවෙන් පස්සේ තමයි ඔයාට මේ පරිසර සහතික ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඊට පස්සේ ඔයාට අර මම මුලින් කියපු ආයුධම් පත්‍රය පුරවලා දීලා ඒ සඳහා අදාළ ගාස්තු ගෙවලා වෙළඳ බලපත්‍රය ලබා ගන්න පුළුවන්. සමහර විට ඔයා ව්‍යාපාරය කරන ආයතනයේ මැෂින් එකක් භාවිත කරනවා නම් ඒ මැෂින් එක රුපියල් ලක්ෂයට වඩා අඩු මැෂින් එකක් නම් රුපියල් 1000ක වගේ ප්‍රමාණයක් අය කරයි. ලක්ෂයට වඩා වැඩි නම් තවත් යම්කිසි අය කිරීම සිදු කරයි. ඒ ගාණ වෙනස් වෙන්න පුළුවන්. තව දෙයක් ඔයාලට විශේෂයෙන් කියන්න ඕනේ ඔයා මේ කරන ව්‍යාපාරය අනුව තමයි මේ ක්‍රියාවලිය තීරණය වෙන්නේ. මම ඔයාලට මේ කියලා දෙන ක්‍රියාවලිය සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන් ඔයා කරන ව්‍යාපාරය අනුව. ඒ අනුව ගාස්තු පවා වෙනස් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම තව දෙයක් ඔයාලට විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ සඳහා යද්දී ඔයාගේ ව්‍යාපාරයට නමක් හදාගෙනම තමයි යන්න ඕනේ. කියන්නේ එතෙන්ට කියන නම් හදා ඉන්න බෑ. ඔයා ඊට කලින් තීරණය කරන්න ඕනේ ඔයාගේ ව්යාපාරයට දාන නම. ඔයාගේ ව්‍යාපාරයට දාන නම තීරණය කරලා තමයි මේ සේරම කරන්න. ඒ කියන්නේ මේ වෙළඳ බලපත්‍රය ලබා ගන්න අදාළ ස්ථානයට එහෙම නැත්නම් නගර සභාවට එහෙම නැත්නම් ප්‍රාදේශීය සභාවට යන්න ඕනේ. මේ වෙළඳ බලපත්‍රය ලබා ගත්තට පස්සේ ඔයා දැන් යන්න ඕනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. ඒ කියන්නේ ඔයාගේ ව්‍යාපාරේ පවත්වාගෙන යන ප්‍රදේශයට අයත් ඔයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට තමයි ඔයා යන්න ඕනේ. එහිදී ඔයාට ව්‍යාපාර නාම ලියාපදිංචිට අවශ්‍ය ආයුධම් පත්‍ර කට්ටලය ලබා ගන්න පුළුවන්. ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විමසීම් කවුළු නිලධාරියෙකුගෙන් හම්බෙලා එයාට කියන්න ඔයා ස්වයං රැකියාවක් කරනවා ඔයාගේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කරගන්න ඕනි කියලා. ඒ විදිහට කිව්වට පස්සේ ඒ සම්බන්ධ අදාළ නිලධාරියා වෙත ඔයාව යොමු කරයි. ඒ වගේම තම විශේෂ දෙයක් ඔයාලට මතක් කරන්න ඕනේ සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ඔයාගේ පහසුවට මේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආයුධම්පත් ග්‍රාම සේවක නිලධාරීන්ට ලබා දීලා තියෙනවා. සමහර විට ඔයාගේ ප්‍රදේශයට අයත් ග්‍රාම සේවක නිලධාරී හරහත් ඔයාට මේ ආයුධම් පත්‍ර කට්ටලය ලබා ගැනීමේ හැකියාවක් තියෙයි. ඔයාට පහසුවක් තියෙනවා නම් ග්‍රාම සේවක හරහා ඒ ආයුධම් පත් කට්ටලය ලබා ගන්න ඔයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න කලින් අහලා බලන්න ග්‍රාම සේවක නිලධාරියා ළඟ තියෙනවද කියලා මේ ආයුධම් පත් කට්ටලය. ඒ වුණොත් ඔයාට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාගේ පහසුව අනුව ඔයා තීරණය කරන්න මුලින්ම ග්‍රාම සේවක හරහා අහලා එහෙ තියෙනවා නම් එතනින් අරගෙන ඒ ආයුධම් පත්‍ර කට්ටලය ලබා ගන්නවද එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ආයුධම් පත්‍ර කට්ටලය ලබා ගන්නවද කියලා.
මම අයදුම් පත්‍ර කටලයක් කිව්ව හින්දා ඔයා බය වෙනවා ඇති මේකේ මොනවද පුරවන්න තියෙන්නේ ඔයා නොදන්න දේවල් තියනවාද කියලා. එහෙම බය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍ය දේවල් තමයි මේකේ අහලා තියෙන්නේ. ඊටමත් ලේසි පුරවන්න. ව්‍යාපාරයේ නම, එහෙම නැත්නම් ව්‍යාපාරයේ ස්වභාවය, කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එක, ඒ කියන්නේ කොච්චර ප්‍රමාණයක් ආයෝජනය කරලා තියනවද කියලා, ආරම්භක දිනය, ඔයාගේ ව්‍යාපාරයේ නම මම මුලින් කිව්වා, ඔයාගේ නම, පුරවැසිභාවය, ID නම්බර් එක වගේ පුංචි දේවල් තමයි මේකේ පුරවන්න තියෙන්නේ. ඊට අමතරව තවත් ලියවිලි කිහිපයක් ඔයාලට අවශ්‍ය වෙයි මේ සඳහා ඉදිරිපත් කරන්න. මේ අයදුම් පත්‍ර කට්ටලට අමතරව ඔයා ඉදිරිපත් කරන්න ඕනේ ලේඛන මොනවද කියලා දැන් අපි බලමු. ඔයාගේ ව්‍යාපාරය පවත්වාගෙන යන ඉඩමේ ඔප්පුව පිටපත අවශ්‍ය වෙනවා. ඒ වගේම දින 14ක් ඇතුළත ලබාගත් ඔයාගේ ඉඩමේ පත්තිරු අවශ්‍ය වෙනවා. ඉඩමේ අයිතිය වෙනත් අයෙකු සතු වෙනවා නම් ඔහුගේ කැමැත්ත ප්‍රකාශ කළ ලිපිය අවශ්‍ය වෙනවා. මේ ලිපිය සාමීන්සව සහතික කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ දියුරු ප්‍රකාශයක් විදිහට තමයි මේක ලබා ගන්න ඕනේ. බදු ගිවිසුමක් නම් ඒ බදු ගිවිසුම, හවුල් ව්‍යාපාරයක් නම් හවුල් ගිවිසුම, අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ පිටපත අවශ්‍ය වෙනවා. අයදුම්කරුගේ පදිංචි සහතිකය, අයදුම්කරු රජයේ රැකියාවක් නොකරන බවට ප්‍රකාශයක්, මේ වගේ අමතර ලියකියවිලි වගේක් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි යාළුවනේ ඔයා කරන ව්‍යාපාරයේ ස්වභාවය අනුව ලබාගත යුතු විවිධ නිර්දේශ පවතින බව සඳහන් කරන්න ඕනේ. ඒ මොනවද කියලා අපි දැන් කතා කරමු. ඔයා බිම්මල් පැලතවන් වැනි වගා ආශ්‍රිත ව්‍යාපාරයක් කරගෙන යනවා නම් අනිවාර්යයෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයක් ලබා ගන්න ඕනේ. ඒ වගේම ආහාර සම්බන්ධ නිෂ්පාදන සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිර්දේශයක් අවශ්‍ය වෙනවා. ඔසසැල්, රූපලාවන්‍යාගාර වගේ ව්‍යාපාර සඳහා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිර්දේශයක් අවශ්‍ය වෙනවා. මැණික් නිෂ්පාදන හා අලවිය සම්බන්ධව ව්‍යාපාරයක් නම් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නිර්දේශයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි දැව ආශ්‍රිත නිෂ්පාදන සඳහා අඩවි වන නිලධාරී නිර්දේශයක් අවශ්‍ය වෙනවා. වෙබ් අඩවි ලියාපදිංචි සඳහා පොලිස් වාර්තාවක් අවශ්‍ය වෙනවා. මේ නිර්දේශයන් ලබා ගැනීම සඳහා අවශ්‍ය පෝරම ඔයාගේ ව්‍යාපාරයේ ස්වභාවය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිලා කිව්වට පස්සේ අදාළ නිලධාරීන්ගෙන් ලබා ගන්න පුළුවන්. දැන් ඔයා හිතනවා ඇති මේ ලියකියවිලි එකක් හෝ නොමැතිව ව්‍යාපාර නාම ලියාපදිංචි කරන්න බැයිද කියලා. ඒත් පුළුවන්. ඒත් ඔයාගේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ විසින් යම්කිසි ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වුණොත් ඔබ විසින් ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ ලියවිල්ලට අදාළව කොන්දේසියක් ඇතුළත් කරලා ඔයාගේ ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකය ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කියනවා නම් කම්කරුවන් බඳවා ගැනීමට අදාළ ව්‍යාපාරයක්, ඒ කියන්නේ පවිත්‍රතා සේවා සපයන ව්‍යාපාරයක් සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ නිර්දේශයක් අවශ්‍ය වෙනවා. ඒත් ඒ නිර්දේශය ලබා ගන්න ඔයා අපොහොසත් වුණොත් ඒ නිර්දේශය ලබාගෙන ඔයා ඉදිරිපත් කරන තෙක් මාස 3ක පමණ කාලයක් වළංගු වන කොන්දේසියක් ඇතුළත්ව ඔයාට ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකය ඔයාලා ලබා ගන්න පුළුවන්. ඒ විදිහට ඔයා ලබා ගන්න ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකය මාස 3කට පමණයි වළංගු වෙන්නේ. මාස 3කින් කල්ලිකුත් වෙනවා. ඒ නිසා මාස 3ක් යන කලින් අනිවාර්යයෙන්ම කම්කරු දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලබාගෙන ඔයා අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්න ඕනේ. තවත් උදාහරණයක් ඔයාලට කියනවනම් ඔයා මෙහෙම හිතන්නකෝ. ඔයා ව්‍යාපාර ආයතන පවත්වාගෙන යන ඉඩම ඔයාගේ නොවන විට, ඒ කියන්නේ වෙන කෙනෙකුට අයිති ඉඩමක් නම් ඒ හිමිකම දරන්නාගේ හිමිකමට අගතියක් නොවන බවට යන කොන්දේසිය ඇතුළත් කරලා ඔයාට ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකය ලබා ගන්න පුළුවන්. මේ විදිහට යම් ලියකියවිලි නැතිවත් ඔයාට ඒ අදාළ කොන්දේසිය ඇතුළත් කරලා ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකය తాවකාලිකව ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ දේ විශේෂයෙන් මතක තියාගන්න. ඔයා විසින් ඉදිරිපත් කරන්න ඕනේ සියලු ලේඛන ඉදිරිපත් කරලා ලබා ගන්න ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකයේ නීත්‍යානුකූල ලියවිල්ලක් විදිහට අධිකරණ කටයුතු වලදී පවා ඔයාට භාවිතා කරන්න පුළුවන්. ව්‍යාපාර නාම ලියාපදිංචි සඳහා ග්‍රාම නිලධාරී නිර්දේශයත් එක්ක ඔයා ඉදිරිපත් කරන සියලුම ලේඛන ග්‍රාම සේවක නිලධාරී හරහා සහතික කරලා තිබීම ඉතාමත් වැදගත් වෙනවා. ඔයාගේ ව්‍යාපාර නාම ලියාපදිංචියට අදාළ ආයුධ පත්‍ර කට්ටිය සම්පූර්ණයෙන් පුරවලා ඒ අදාළ ලියකියවිලිත් එක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා බාර දුන්නාට පස්සේ ඒ කාර්යාලයේ නිලධාරියෙක් ඔයාගේ ව්‍යාපාර ස්ථානය පරීක්ෂා කරන්න එනවා. ඒ විදිහට ඇවිල්ලා ඔයාගේ ව්‍යාපාර ස්ථානය පරීක්ෂා කරලා ඒ සඳහා ලබා දෙන ශ්‍රේෂ්ඨ පරීක්ෂණ වාර්තාව සහ ඔයාගේ ආයුධ පත්‍ර කට්ටිය ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කරනවා. තව දෙයක් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ නිලධාරියා එනකොට ඔයාගේ ව්‍යාපාරයේ නම සහ ලිපිනය වගේ විස්තර අදාළ බැනර් එකක් එහෙම නැත්නම් බෝඩ් එකක් ගහලා තියන්න ඕනේ. ඒ අදාළ නිලධාරියාට පේන විදිහට, ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රදර්ශනය කරලා තියෙන විදිහට පේන්න.
ඒ කියන්නේ ඔයා දැකලා ඇති කඩවල එහෙම නැත්නම් ෂොප් වල ඒ අදාළ කඩේ එහෙම නැත්නම් ෂොප් එකේ නම ගහලා බෝඩ් එකක් ගහලා තියෙන අන්න ඒ විදිහට බෝඩ් එකක් ගහලා තියෙන්න ඕනේ. ඔයාගේ ව්‍යාපාරය ගෙදර කරගෙන යනවා නම් ඉදිරිපසින්ම තියෙන කාමරයක් යොදා ගන්න. කඩයක් නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඒ නිලධාරියා ඔයාගේ ව්‍යාපාරය බලන්නේදී ඒ සඳහා අවශ්‍ය කරන උපකරණ. ඒ කියන්නේ ඔයාගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න අවශ්‍ය කරන උපකරණ ඒ ෂොප් එකේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ඒ ව්‍යාපාරය කරගෙන යන බවට අඟවන්න ඕනේ අදාළ නිලධාරියාට. ඒ කියන්නේ ඔයාගේ ව්‍යාපාරේ පවත්වාගෙන යනවා කියලා එයාට දැනෙන්න ඉඩ අරින්න ඕනේ. ඒ කියන්නේ අදාළ මැෂින් එහෙම නැත්නම් ඒ ව්‍යාපාරයට අවශ්‍ය කරන උපකරණ මේස පුටු වගේ දේවල් ඒ ෂොප් එකේ එහෙම නැත්නම් කඩේ දාලා තියන්න. ඔයාගේ ව්‍යාපාරය සඳහා අනුමැතිය ලැබුණාට පස්සේ ඒ සඳහා රජයට ගෙවිය යුතු ගාස්තු ගෙවන්න කියලා ඔයාව දැනුවත් කරනවා. ඒ වගේම තවත් විශේෂ කරුණු කිහිපයක් තියෙනවා ඔයා දැනුවත් වෙන්න අවශ්‍ය වෙන. ව්‍යාපාර නාම සහතිකයක් නිකුත් කරන්න, සංශෝධනය කරන්න, එහෙම නැත්නම් සහතික කියලා පිටපතක් ලබා ගන්න, රුපියල් 250ක වගේ මුදලක් අය කරන මේ මුදල සංශෝධනය වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අමතලා ඔයා ඉල්ලුම් කරන වර්ෂයට අදාළව අය කරන ගාස්තු දැනගන්න පුළුවන්. ව්‍යාපාර න්‍යායාංශ කිරීමේදී ප්‍රමාද ගාස්තු, දඩ ගාස්තු වශයෙන් මාසයකට සාමාන්‍ය රුපියල් 80ක්, වාර්ෂිකයට රුපියල් 1000ක් වගේ අය කරනවා. ඒ වගේම අතිරේක වර්ෂවලට රුපියල් 1000ක් වගේ අය කරනවා. අනිවාර්යයෙන්ම ඔයා මේ ගාස්තු වෙනස් වෙන්න පුළුවන් නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධ කරගෙන ඒ අදාළ ගාස්තු දැනගන්න පුළුවන්. මේ විදිහට ගාස්තු ගෙවීමෙන් පස්සේ ඔයාගේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකය ඔයාලට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ ලබා ගන්න සහතික අනිවාර්යයෙන් සුරක්ෂිතව තියාගන්න, හානියකට ලක් වෙන්න දෙන්න එපා. මේ විදිහට මම කියපු විදිහට බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක ඔයාලට කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ව්‍යාපාර ස්වභාවය අනුව මම මේ කියපු ක්‍රියාවලිය සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන් කියලා ඔයාලා මතක තියාගන්න. ඒ සුළු වෙනස්වීම් අපි අමතක කරොත් සාමාන්‍යයෙන් මේ ක්‍රමවේදය හරහා තමයි ඔයාට ඔයාගේ ව්‍යාපාරය රෙජිස්ටර් කර ගැනීමේ හැකියාව එහෙම නැත්නම් ක්‍රියාවලිය සිදු කර ගැනීමේ හැකියාව තියෙන්නේ. ඔයා පවත්වාගෙන යන එහෙම නැත්නම් ඔයා ආරම්භ කරන්න බලාපොරොත්තු වන ව්‍යාපාරය ලියාපදිංචි කරන්නේ කොහොමද කියලා තමයි ඔයාලව දැනුවත් කරන්න මේ වීඩියෝ හරහා මම උත්සාහ ගත්තේ. මම කියලා දුන්නු ක්‍රමවේදයන් ඔයා පහසුවෙන් තේරුම් ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මේ වීඩියෝ බලලා ඔයාට ඔයාගේ ව්‍යාපාරේ පහසුවෙන්ම ලියාපදිංචි කර ගැනීමේ හැකියාව එහෙම නැත්නම් දැනුම ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් යාළුවනේ මෙවැනි වටිනා වීඩියෝකින් ඔයාලව නැවත හමු වනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.